කොසල් රජතුමා දුටු සිහින 16 සහ එහි තේරුම්. කොසල් රජතුමා යනු බුදුන් සමයේ රට කර වූ පාලකයෙකි. එතුමා බුදුන්ගේ ධර්මය ඇසීමට නිරන්තරයෙන් ප්‍රිය කළ තැනැත්තෙකි. සැබවින්ම ඔහු හොඳ බුද්ධ ශ්‍රාවකයෙකි. දිනක් කොසල් රජතුමා නින්දේදී සිහින 16ක් දක්නා ලදී. මේවා අමුතු ආකාරයේ සිහින වූ නිසා මේ පිළිබඳව තම රාජ්‍ය සභාවේ සිටි පඬිතුයන්ගෙන් විමසන ලදී. නමුත් රාජ්‍ය සභාවේ සිටි පඬිතුයන් හටද මෙම සිහිනවල නියම තේරුම සිතාගත නොහැකි විය. එම නිසා රජතුමා තමා හට පෙනුණු සිහින පිළිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම සිහිනවල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී. ඒවා මෙසේයි. පළමුවන සිහිනය. කොසල් රජතුමා, භාග්‍යවතුන් වහන්සේ, මා දුටු පළමුවන සිහිනය මෙයයි. කපාට ගොනුන් 4 දෙනෙකු 4 දිශාවෙන් ගොන් පොරේ සඳහා දූවිලි අවස්සාගෙන විදුලි වේගයෙන් දිවෙනවා. නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්‍යෝගයෙන් බලා සිටි. නමුත් පසුව පොරේට පැමිණි ගොනුන් 4 දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව ගියා. උද්‍යෝගයෙන් සිටි නරඹන්නන් ගොන් පොරේ බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි තේරුම හිතා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ, රජතුමනි, මේ ඔබට හෝ රටට අද හෙට සිදුවන දෙයක් නෙවෙයි. මේ සිදුවෙන්නේ අනාගතයේදී. අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා රටේ දේශගුණයත් කාලගුණයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කලට වෙලාවට වැසි වසින්නේ නැහැ. ගොවියෝ අහස දිහා බලාගෙන ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන්. ඔන්න ඔය අතරේ ඝන වැසි බලාකුළු ඇවිත් අහස වසා ගන්නවා. ගොවියෝ ගොවිතැනට සැරසෙන්න පටන් ගන්නවා. ඒත් අර වහින්න කියලා පැමිණුණු වැහි බලාකුළු වෙනත් දිහාවකට පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි ජනතාවත් ගොවියනොත් දුකටපත් වෙනවා. ඒක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ. දෙවන සිහිනය. කොසල් රජතුමා, ස්වාමීනි, දෙවන සිහිනය මෙහිමයි. රජමාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැලවල ලොකු ලොකු ගෙඩි හටගෙන තිබුණා. මට හිතා ගන්නත් බෑ මේ අරුම පුදුම සංසිද්ධිය. බුදුරජාණන් වහන්සේ, රජතුමනි, අනාගතයේදී මිනිසුන්ගේ කාමාශාව වැඩි වෙනවා. ඒ නිසා ඔවුන් අඩු වයසින් විවාහ වෙනවා. ඔවුන්ගේ ආයුෂත් අඩු වෙනවා. ඔවුන් කුඩා අවදියේම ළමයි බිහි කරනවා. එයයි මෙම සිහිනේ ප්‍රතිඵලය. මේ සිහිනය අනාගතයේදී සිදුවන දෙයක්. දෙවන සිහිනය. කොසල් රජතුමා, ස්වාමීනි, මාගේ දෙවන සිහිනේ විදිහට මා දුටුවේ Tamanගෙන්ම ඉපදුණු වහුපැටියගෙන් එළදෙන කිරි බොනවා. මෙය වෙන්න පුළුවන්ද ස්වාමීනි? රජතුමනි, මෙම සිහිනෙන් කියවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නේ නැහැ. වැඩිහිටියන් හට සිදුවෙනවා ඔවුන්ගේ දරුවන් ළඟ දාසයන්සේ ක්‍රියා කරන්න හා ඔවුන්ගෙන් යැපෙන්න. ඔවුන්ට සලකන්නේ නැතිනම් ඔවුන් වැඩිහිටියන්ට සලකන්නේත් නැහැ. මෙය අනාගතයේදී සිදුවන දෙයක්. සතරවන සිහිනය. භාග්‍යවතුන් වහන්සේ, මා දුටුවා ගැල් පේලියක ඉදිරිපස ගැල්වල ලපටි ගොනුන් බැඳ පසුපස ගැල්වල ජව සම්පන්න ගොනුන් බැඳ තිබුණා. ඉතින් ඉදිරිපස ගැල්වල බැඳ සිටියේ ලපටි ගොනුන් නිසා එම ගැල් පේලිය ඇදගන්න බැරුව නතර වෙලා තිබුණා. මේ තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙම සිහිනෙන් කියවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත් අධ්‍යක්ීම් බහුල ඇමතිවරුන් හට බලතල නොදී ඔවුන්ට විරුද්ධව බාල අධ්‍යක්ීම් අඩු පුද්ගලයන් හට බලතල ලබා දී පාලනය අවුල් කර ගන්නා බවයි. මේන් ඔබට හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. පස්වන සිහිනය. භාග්‍යවතුන් වහන්සේ, මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තනකොළ කනවා. ස්වාමීනි, මේ වෙන්න පුළුවන්ද? රජතුමනි, අනාගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනීතිය වෙනවා. යුක්තිය අයුක්තිය වෙනවා. නීතිඥයොත් විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම අල්ලස් ගනිමින් කටයුතු කරනවා. මෙම දෙපැත්තෙන්ම තනකොළ උලාකන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මේ ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. සයවන සිහිනය. ස්වාමීනි, මගේ සයවන සිහිනයෙන් මා දුටුවේ ජරාපත් හිවලෙකුට රන් තලියක මුත්‍රා කිරීමට සලස්වා ජනතාව ඒ දෙස බලා සිටින අයුරුයි. ස්වාමීනි, මෙහි තේරුම කුමක්ද? රජතුමනි, මේන් කියවෙන්නේ අනාගතයේදී සම්භාවනීයයි සැලකෙන පුද්ගලයන් Tamanගේම නොමනා ක්‍රියාකාරකම් නිසා සම්පත් වලින් පිරිහෙනවා. Tamanගේ පරම්පරාවලින් උරුම වූ සම්පත් පිරිහීම නිසා මොවුන් Tamanගේ දූ දරුවන් ආයතා ක්‍රමවලින් ධනවත් වූ පුද්ගලයන් හට සරණ පාවා දෙනවා. මෙයයි ඔබේ සිහිනේ අර්ථ දැක්වීම. හත්වන සිහිනය. භාග්‍යවතුන් වහන්සේ,
මා දුටුවා මිනිසකු අසුනකට වී සම්පටකින් ලණුවක් අඹරද්දී එම අඹරන ලද ලණුව අසුන යට සිටින හෙවල් දෙහිණුවක් විසින් කාදවන ආකාරය මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී මිනිසුන් අතර කාම මිත්‍යාචාරය බහුල වීම නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය ස්ත්‍රීන් අනාචාරයේ හැසිරීමට වැය කිරීම නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට හානියක් සිදුවන්නේ නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක්. අටවන සිහිනය ස්වාමීනි, දුටුවා සතර දිගින් පැමිණෙන ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර ගලන කලයකට පමණක් ජලය ගෙනවිත් එය පිරවීමට උත්සාහ ගන්නවා. හිස් කලගෙඩි ගැන කවුරුවත් බලන්නේ නැහැ. ඒවා එහෙම්මම තිබෙන්නට හරිනවා. මෙම සිහිනේ තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් රට සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශය දිලින්දම් බවට පත්වෙන බවයි. රටේ ආර්ථිකය පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදුබර තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර වෙනවා. ඇත්තෝම තර වෙනවා. නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය අනාගතයේදී සිදුවන්නක්. මේ ඔබතුමාට කිසිදු හානියක් නැහැ. හත්වන සිහිනය ස්වාමීනි, මා දියපිරුණු පොකුණක් තුටිමි. මේ පොකුණේ මැද බොර වී තිබුණා. සතුන් සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර බොනවා. නමුත් මෙම පොකුණ වටේ නම් වතුර හොඳටම පැහැදිලි. පොකුණ මැද්දේ විතරක් බොර වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක් නැහැ ස්වාමීනි. ඒකයි මට මෙහි ඇති පුදුමය. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, රටේ පාලකයෝ අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂණය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කලකිරෙනවා. තමන්ගේ උගත්කමට සරිලන ස්ථානයක් නොලැබීම නිසා රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසා ඔවුන් ඒවා සොයා වෙනත් දේශයන් කරා පිය නගනවා. එවිට ඔවුන්ගේ සේවය රටට ලැබෙන්නේ නැහැ. එම නිසා රට තවත් පිරිහෙනවා. මෙයින් ඔබතුමාට හානියක් නැහැ. මෙය අනාගතයේ සිදුවන්නක්. දසවන සිහිනය ස්වාමීන් වහන්සේ, මා දුටුවා ලිපේ ඇති බත් හැලියක්. නමුත් මෙම හැලියේ එක පැත්තක නොපිසුණු සහල්ද, තවත් පැත්තක බාගෙට පිසුණු සහල්ද, තවත් පසෙක ඇට්ට කුණා සහල්ද තිබෙන අයුරු මා දුටුවා. ස්වාමීනි, එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල් වර්ග තිබෙන්නේ කොහොමද? මේක මට පුදුමයක්. මෙහි තේරුම කුමක්ද? රජතුමනි, පුදුම වෙන්න දෙයක් නැහැ. මෙයත් අනාගතයේ පාලකයන්ගේ අත්තරද්දෙන් සිදුවන්නක්. මා දේශනා කර තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙනකොට රටට නිසි කලට නිසි ලෙස වැසි ලැබෙන්නේ නැහැ කියා. එම නිසා ඉහත සිහින් කියවෙන්නේ අන්න එවැනි දෙයක්. රටේ පාලකයන්ගේ නොමනා ක්‍රියාකලාපේ නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ. වැස්සත් වසින්නේ කඩෙන් කඩ. තවත් තැනකට හොඳට පායනවා. මෙහෙම වුණාම එක තැනක ඇති වී බොල් වෙනවා. සමහර තැන් නීකයට අහු වෙනවා. මෙන්න මේකයි මේ සිහිනේ තේරුම. මෙයත් අනාගතයේදී සිදුවන්නක්. 11 වන සිහිනය ස්වාමීනි, මගේ මේ හීන අමුතුම ආකාරයේ එකක්. මං දැක්කා සුවඳ හමන සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු කලයකට හෝමාරු කරනවා. ස්වාමීනි, ඇයි මේ වගේ හීනයක් පෙනුනේ මට? රජතුමනි, අනාගතයේදී මගේ ශාසනයේ බොහෝ භික්ෂූන් ලාභ සත්කාර බලාපොරොත්තුෙන් සිවුරු දරනවා. පස්කම් සැපතෝ දෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්ත්‍රෝවරයාණන් වහන්සේගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාවා දීම තමයි මේ හීනේ තේරුම. 12 වන සිහිනය ස්වාමීනි, මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගේක් දියෙහි පාවෙන්නේ නැතිව බර වස්තුන් මෙන් දියෙහි ගිලෙනවා. මං මේ දුටු දේ අරුත කුමක්ද ස්වාමීනි? රජතුමනි, අනාගතයේදී රාජසභාවේ සුදුස්සන්ට ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම් හා නිලතල ලබා දීම නිසා රාජසභාව හිස් කතා වලින් පිරීලා යනවා. පන්සල් හා අනෙකුත් ආගමික ස්ථානවල හිස් කතා පැතිරෙනවා. රටේ ජනතාව හිස් කතාවලට ප්‍රිය කරන තත්ත්වයකට පත් වෙනවා. හිස් ලබු කබල් දීහි කිඳා බැසීමෙන් අර්ථ දැක්වෙන්නේ මෙයයි. මේ ඔබට හානියක් නැත රජතුමනි. 13 වන සිහිනය ස්වාමින් වහන්සේ, මා දුටුවා විශාල ගල් ජලෙහි පාවෙනවා. මෙය විය හැකි දෙයක් නම් නෙමෙයි. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, මේ ඔබ බිය විය යුතු කාරණාවක් නෙවෙයි. මෙයින් කියවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන ප්‍රජාවත් රටේ ඉන්න උගතුන්ගේ වියතුන්ගේ බුද්ධිමතුන්ගේ අදහස් හා අනුශාසන අහන්නේ නැති බවයි. රාජසභාවෙත් ප්‍රජාවත් අතර ඉහත වටිනා අදහස් කිදා නොබැස ඔහේ පාවෙලා යනවා. ඒකයි මේ හීනේ තේරුම. 14 වන සිහිනය ස්වාමින් වහන්සේ, මා දුටුවා පුංචි මැඩියන් සර්පයින්ව අනුභව කිරීමට පස්සෙන් පන්නනවා. මෙය විය හැකිද? මේ තේරුම කුමක්ද ස්වාමීනි?
මහරජතුමනි, අනාගතයේදී මිනිසුන් මීටත් වඩා රාගාධික වෙනවා. එවිට වයසක පුරුෂයන් වයසින් අඩු ස්ත්‍රීන් සමග සේවනය සඳහා පෙළඹෙනවා. ඒ සඳහා ඔහු තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන් සිටින පෙරකී ස්ත්‍රීනුත් ඒ සඳහා යොමු වී වයසක ධනවත් පුරුෂයන්ව වසඟයටගෙන පසුව දේපල තමන් සතුකගෙන අර වයසක පිරිමින් හට නිග්‍රහ කරනවා. මෙම සිහිනෙන් කියවෙන අරුත එයයි. 15 වන සිහිනය. ස්වාමීනි, මාගේ 15 වන සිහිනෙන් මා දුටු දේ නම් නිතරම යමක් දැහැ ගැනීමට සැරසී සිටින කපුටෙකු හංසයන් පිරිවරාගෙන සිටින ආකාරයයි. රජතුමනි, මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරිකයන් හට මිනිමරුවන් හට හීන ජාත ඇති අයට ඉතා ඉහළ සම්භාවනීයත්වයක් ලබා දෙන බවයි. ඒ නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජබෙනවා. ඒ නිසා බුද්ධිමතුන් හට සිදුවෙනවා මොවුන්ට යටත් වෙලා ඉන්න. ඔවුන්ට ආරක්ෂාව සපයන්නත් බුද්ධිමතුන්ට සිද්ධ වෙනවා. මේන් ඔබට කිසිදු හානියක් නැහැ. මේ සිදුවන්නේත් අනාගතයේදී. 16 වන සිහිනය. භාග්‍යවතුන් වහන්සේ, මේ තරම් කලක් අප දුටුවේ කොටියන් විසින් එළුවන් කන ආකාරයයි. නමුත් මගේ මෙම සිහිනෙන් මා දුටුවේ එළුවන් විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි. මෙහි තේරුම කුමක්ද ස්වාමීනි? රජතුමනි, දාමරිකයන් හට මිනිමරුවන් හට රජයෙන් වරප්‍රසාද ලැබෙන නිසා පාරම්පරික අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා. ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට ගිය කල්හි ඔවුන්ට තාඩන පීඩන විඳීමට සිදුවෙනවා. ජීවිත අන්තරායන් නිසා ඔවුන් අර මැරෙන් හට ඉඩකඩම් පවරාදී පැත්තකට වෙලා බලා ඉන්නවා. රටේ පූජ්‍ය පක්ෂයේ ඉහතකී සිදුවීම් දෙස නිහඬව බලා ඉන්නවා. එයයි මෙම සිහිනේ තේරුම. මෙයට ඔබ බිය විය යුතු නැහැ. මේ සිදුවන්නේත් අනාගතයේදී. එදා කුසල් රජතුමා දුටු සිහින අද සැබෑවක් වී ඇද්ද නැද්ද යන එක තීරණය කිරීම ඔබ සතුයි. නමුත් මාහට පෞද්ගලිකව මෙහිදී කිව යුතු යම් දෙයක් ඇත. එනම් ඉහත සිහින 16 පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලබා දුන් පැහැදිලි කිරීමගත් කල පෙනියන කරුණක් වන්නේ උන්වහන්සේ විසින් එම සිහින 16ට අදාළව දේශනා කළ අනාගතය අද උදා වෙමින් පවතින බවයි. එම නිසා අප කළ යුත්තේ එවැනි පිරිහීමකට රටත් සමාජයක් පත්වීමට ඊට නොදී යහපත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි. ඒ සඳහා අවශ්‍ය වන හොඳම ප්‍රතිකාරකය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි.